දරුවා වැඩෙන ආමාශය බොහොම පුංචි ඉඩ කඩක්. කොයි වගේද මේ ආමාශය ගර්භාෂය ඇතුලේ ඉන්නේ? සඳහන් කරනවා ගස් බෙනයක හිර වුණ වඳුරු පැටියෙක් වගේ කියලා. ධර්මයේ සඳහන් කරලා තියෙන එහෙම. අතිශය දුක් සහිතව තමයි ඉන්නේ. අනික අඳුර. ගර්භාෂයට උඩින් තියෙන ආමාශය. ඒ ආමාශයේ තියෙන පැසුණු ආහාර. ඒ ආමාශයේ තියෙන නොපැසුණු ආහාර. අපි ආහාර අනුභව කළාට පස්සේ කුසට කන තියලා බැලුවොත් ඇතුලේ ඇහෙන්නේ පුදුමාකාර ශබ්ද ගොඩක්. සමහර වෙලාවට ඒ ශබ්ද එළියටත් ඇහෙනවා. වැඩිහිටියෝ අහන්නේ බඩ කෑ ගහනවා කියලා. එළියටත් ඇහෙනවා සමහර වෙලාවට එක ශබ්ද. කන තියලා අහගෙන හිටියොත් විවිධ ශබ්ද ඇහෙනවා. ඉතින් එළියේ ඉන්න අපිට එහෙම ඇහෙනකොට ඇතුලේ ඉන්න කෙනාට කොහොම ඇහෙනවද? ඉතින් ඒ නිසා ගර්භාෂයට උඩින් ආමාශය තියෙනවා. පැසුණු නොපැසුණු ආහාර තියෙනවා. ඒතර ගර්භාෂයේ පිටිපස්ස පැත්තෙන් අනිත් පැත්තෙන් අම්මගේ මහාන්තරයේ අග කෙරවල තියෙනවා. මහාන්තරයේ අග කෙරවලේ අඟල් 10ක් විතර ප්‍රමාණය මේ ශරීරයෙන් බැහැර කළ යුතු බහිශ්‍රාවීය ද්‍රව්‍ය එකතු වෙලා තියෙන තැන. එතෙන්ට අපද්‍රව්‍ය එකතු වෙලා බහිශ්‍රාවීය ද්‍රව්‍ය එකතු වෙලා එතන පිරුණට පස්සේ තමයි අපිට බැහැර කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඊට පස්සේ මල පහ කරන්න ඕනේ. නමුත් එතන පිරෙන තුරු සමහරලාට දවසක් විතර, සමහර අය දවසකමාරක් විතර ඉන්නවා. වැඩපොළ තියෙනවා නම් සමහරලාට ඒ අවශ්‍යතාවය වැඩි සලකන්නේ නැතුව ඉන්නවා. ඉතින් මල පහත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. ගර්භාෂයේ ඉදිරිපැත්තෙන් තියෙනවා මවගේ මුත්‍රාශය. එතකොට මලයි මුත්‍රායි දෙකම තියෙනවා. ඊට අමතරව ලේ, සෙම, සැරව මේ වාදී නොයෙක් දේවල් වලින් මේ ශරීරය සම්පූර්ණයි. අන්න ඒක නිසා හරියට නිකන් ගූත නිරේ ඉන්නවා වගේ දුර්ගන්ධ සහිතයි කියලා සඳහන් කරනවා.